හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද තමයි මම RHO කෙනෙක් විදිහට මුලින්ම ඔයාලට වීඩියෝ එකක් ගේන්නේ. RHO කියලා කියන්නේ ඉන්ටර්න්ෂිප් එක ඉවර කරලා පෝස්ට් ඉන්ටර්න් අපොයින්ට්මන්ට් හම්බෙනකන්, ඒ කියන්නේ අලුත් තැනකට තව යන්න හම්බෙනකන් තියෙන පීරියඩ් එකට. ඉතින් මට මුලින්ම හම්බුණා සර්ජිකල් වෝඩ් එකක මාසයක් වැඩ කරන්න. මේ මාසේ ඇත්තටම මම හරිම සතුටින් වැඩ කරේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක්, ඉන්ටර්න් පීරියඩ් එකේ පැය 24ම දවස් 365ම මැරිලා වැඩ කරලා දැන් පොඩ්ඩක් ලෙෂර්ලි වැඩ කරන්න හම්බෙලා තියෙන හින්දා හම්බෙන වෙලාව ගොඩක් ආසාවෙන් වැඩ කරනවා. අනිත් වැදගත්ම කාරණේ තමයි මගේ මේ යුනිට් එකේ කන්සල්ටන්ට්, ඒ වගේම රෙජිස්ට්‍රාර් අයියා, SHOලා, මගේ RHO ඒගොල්ලෝ හැමෝම මාර හොඳයි and හරිම ජොලි. ඉතින් මේ තියෙන්නේ මං ක්ලිනික් එකට ගිය දවසක්. RHO කෙනෙක් විදිහට සර්ජිකල් යුනිට් එකේ මට කරන්න තියෙන්නේ තියටර් දවසට තියට යන එකයි, ක්ලිනික්ස් දවසට ක්ලිනික් යන එකයි තමයි විශේෂයෙන්ම. ඉතින් මේ ඉන්නේ ක්ලිනික් එකේ ගොඩාක් කාලයක් තිස්සේ තියාගෙන හිටපු තුවාලයක් එක්ක ආව පේෂන්ට් කෙනෙක්. මෙන්න මේක ඇත්තටම ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න කියලා කිව්වේ මගේ සර්ජිකල් යුනිට් එකේ හිටපු රෙජිස්ට්‍රාර් අයියා. ඔයාලා ගෙදරත් කවුරු හරි තුවාලයක් තියෙන වයසක කෙනෙක් ඉන්නවා නම්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, නැත්නම් ඔයාගේ අම්මා තාත්තගේ, එහෙම නැත්නම් ඔයාගේ කකුල චූටි තුවාලයක් හරි තියෙනවා නම් ඒකට හරි ප්‍රතිකාර ගන්න. මේ සීයා එක දිගට මාස ගාණක් තුවාලයක් තියාගෙන ඒ තුවාලෙට කිසිම ප්‍රතිකාරයක් නොකරපු සීයා කෙනෙක්. දැන් මොකද වෙලා තියෙන්නේ? එයාගේ තුවාලේ පණුව. මේ සීයා මෙහෙම දඟලන්නේ නම් මේ තුවාලේ රිදෙන හින්දා නෙමෙයි. එයාගේ ස්වභාවය නිසා. මේ තුවාලේ මෙහෙම සුද්ධ කරන්න කලින් හොඳට හිරි වැටෙන්න බෙහෙත් දාලා තමයි මේ විදිහට සුද්ධ කරන්නේ. මුලින්ම මැරුණු සම කොටස් ඉවත් කරලා ඉවර වෙලා ඊට පස්සේ තුවාලේ හොඳට පිරිසිදු කරලා ඇතුලේ ඉන්න පණුව ටික අරන් දාලා ඉවර වෙලා ආයෙත් තුවාලේ හොඳට පිරිසිදු කරලා විස බීජනාශක දාලා කකුල තිබ්බ විදිහට යථා තත්ත්වයට පත් කරන එක තමයි මේ කරන්නේ. ඉවරයි කියලා හිතුවට ඉවරම නැහැ. මේක සුද්ධ කරගෙන යන ගමන් තවත් මැදින් අර විදිහටම පණුව එනවා. මේ වගේ රෝග තියෙන ලෙඩ්ඩු කී දහහක් නම් මේ ලංකාවේ ඇතුලේ ඇද්ද? අනේ කරුණා කරලා ඔයාලගේ ගෙදර කවුරු හරි මේ වගේ කෙනෙක් ඉන්නවා නම්, ඔයාගේ කකුලේ මෙහෙම තුවාලයක් තියෙනවා නම්, විශේෂයෙන් ඔයාට දියවැඩියාව වගේ ලෙඩ තියෙනවා නම්, ඔයාගේ කකුල කපන්න උනත් පුළුවන් ඔයා හරි ප්‍රතිකාර ගත්තේ නැත්තම්. ඒක නිසා තුවාලයක් විතරක් නෙමෙයි, තමන්ගේ ශරීරය සාමාන්‍යයෙන් තියෙන විදිහට වඩා මොනා හරි විදිහකින් වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා නම්, තුවාලයක් තියෙනවා නම්, කොයි හරි ගෙඩියක් වගේ අහු වෙනවා නම්, ඔයාට කොතන හරි වැඩිපුර රිදෙනවා නම්, නිකන් වාත අමාරුවකට වඩා වැඩි වෙන මොකක් හරි කැක්කුමක් තියෙනවා නම් පොඩ්ඩක්වත් පරක්කු කරන්න එපා. ඔයාට ළඟම තියෙන හොස්පිටල් එකට ගිහිල්ලා ඔයාට වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න පුළුවන්. ලංකාවේ ඕනම පුරවැසියෙකුට අයිතිය තියෙනවා තමන්ගේ ළඟම රෝහලට ගිහිල්ලා ඉවර වෙලා ඒ ඉන්න වෛද්‍යවරයාත් එක්ක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සාකච්ඡා කරන්න. මේ පේනවද මේ තුවාලේ ඉඳලා තියෙන පණුව ගොඩ? ඔන්න ඔය විදිහට තමයි මේ තුවාලේ සුද්ධ කරලා මරණු සෛල කොටස්, හැම කොටස් ඉවත් කරලා සත්තු සේරම අයින් කරලා හොඳට සේලයින් අතුරෙන් හොදලා ඒ වගේම විස බීජ නාශය කරන්න අවශ්‍ය බෙහෙත් දාලා ඉවර වෙලා ඒ වැඩේ අපේ රෙජිස්ට්‍රාර් අයියා ඉවර කරේ. ඉතින් ඔන්න ඔහම සර්ජිකල් රොටේෂන් එකේ මාසෙත් ඉවර වුණා. මේ ඉන්නේ මගේ සර්ජිකල් රොටේෂන් එකේ RHO. දවසම තියටර් එකේ හිටපු දවසක හවස බීච් එකට ආවම තිබුණ සන්සෙට් එකේ ලස්සන බලන්නකෝ. එහෙනම් මේකත් එක්කම මං ගිහින් එන්නම්. ආයෙත් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.